Hello friends. ඉතින් මොකද වෙන්නේ? ඉතින් අද driving simulator ශ්‍රී ලංකා බස් ගේම් එකේ බස් එක මොඩිෆයි කරන්න හදන්න. ඉතින් සුපුරුදු පරිදි අපි ගෑරේජ් එකට යන්. ඉතින් බස් එක එනවා මේ වගේ. ඉතින් ගැම්මට මොඩිෆයි පාරක් දාන්න තියෙන්නේ. ඉස්සරහින් ඉඳන් පටන් ගන්නවද? ඇත්තින් ඉඳන් පටන් ගන්නවද? පිටිපස්සින් ඉඳන් පටන් ගන්නවද? නැත්නම් ප්ලේන් ටෙක් ගහලා පටන් ගන්නවද? අපි මුලින්ම ප්ලේන් ටෙක් ගහගමු. මොකද්ද හොඳ? මේක හොඳයි මට නම් හිතට ඇල්ලුවා. රෝදි. ඔය තියෙන සුපිරියටම දැන් මම මේක දාමු. එලකිරි. හරි. දැන් මෙතන. ඒක හොඳයිද? හොඳයි කියලා හිතෙනවා. ඒක හොඳයි වගේ. ටීවී එක දාමු. දැන් හරි. අඩ කොහමද මේ බස් එක? මොකද්ද හොඳ? මේක හොඳයි වගේ. කොඩියක් දාමු. එලකිරි. මේක හොඳයි. ඔය තියෙන්නේ. අඩේ ඔය තියෙන්නේ සුපිරියටම ඉතින්. එළනේ බං. අපි ඉතින් දැන් වටයක් එක රෙකෝඩ් කරන්න ගත්තේ නෑ. ඉතින් සත්තු වගේ මැරෙන්න හදනවා. රැයට කෑ ගහන සත්තු ගැන දන්නෝනේ. ඉතින් ඔයගොල්ලන්ට ඇහෙනවා නම් මතක් කරන්න දෙන්නේ. අපි එනම් එකන වැඩිලා නේ. යන්නේ නැද්ද බං? මේ මිනිස්සුත් ওই කාඩ්බෝඩ් වගේ නැතුව ඇත්තම හොඳ ක්වොලිටි එනවා ක්වොලිටියට එනවා නම් තවත් හොඳයි. මේ වචන පට ලැබෙනෝනේ බං. ආඩේ. ආඩෝ සයිඩ් කන්නාඩි දෙක මාරු කරන්න මතකනානේ. ඕනම දෙක මාරු කරේ නෑනේ බං. කමන්නේ. දැන් ඉතින් මම මැරෙන්නේ. දැන් ඉතින් ඔහොම යන්. තියෙන දෙක අතවුලන්නේ නෑ වගේ බං. ඒත් මාරු කරමුනේ. අඩෝ මේ මූ හෝන් එකක්වත් ගන්න කෙලින් වෙනෝනේ බං. එංගටමයි එන්නේ. බලපන් අම්මට හුඩු. අඩෝ ඩ්‍රයිවිං නම් අන්තිමයි. බලමු ලයිට් ටික දාලා. අඩේ ගැම්මන්නේ ඉතින්. මේ විසිල් එක පට්ටේ. මම පොඩ්ඩක් ආසේ විසිල් එකට. ඉතින් අඩෝ සිරට අම්මට උඩු. අඩෝ කොහමද නේ ඩ්‍රයිවිං අම්මට උඩු පොලිස් මාමා කෙනෙක් බලන් ඉන්න. ඉතින් බං එහෙනම් ඔච්චරයි ඉතින්. ඉතින් තා මේ වගේ වීඩියෝ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අනිවාර්යෙන් ගේන්න. අඩුපාඩු තියෙනවා නම් ඒ කමෙන්ට් එකක් දාන්න ඒවත් හදාගන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.